Hello everyone. අද අපි කතා කරමු මොනවද මේ silent letters කියන්නේ. silent letters කියන්නේ යම්කිසි වචනවල අකුරු තියෙනවා. හැබැයි ඒවා ලියන්න භාවිතා කළාට අපි වචන කියද්දී ප්‍රොනවුන්ස් කරද්දී කියවෙන්නේ නැති වචන. එතකොට අපි බලමු මොන වගේ ඒවාද එහෙම silent letters තියෙන්නේ කියලා. දැන් උදාහරණයක් හැටියට බලමු climb. දැන් මේ climb එකේ B අකුරක් තිබ්බට මේක climb කියලා කියවෙන්නේ නැහැ. මේක කියවෙන්නේ climb අල්ම යන්න මයන්නින් ඉවර වෙනවා. එතකොට silent වෙනවා b letter එක. second එකේ comb. එතකොට comb පමණයි පනාවට කියනවා comb කියලා. b අකුර කියවෙන්නේ නැහැ. ඒක silent වෙනවා. දැන් next one our. ඒක කියවන්නේ her නෙමෙයි. අයන්න our. එතකොට h අකුර silent. butcher. butcher කියනවා මස් වෙලෙන්දට. එතකොට මේකේ T අකුර කියවුනේ නෑ. අපි butcher එහෙම කියවෙන්නේ නෑ. butcher. right? මේ වගේ තව තියෙනවා biscuit. එතකොට මේකේ U අකුර silent වෙනවා. U අකුර කියවෙන්නේ නෑ. next one building. B තිබ්බට U අකුර කියවුනේ නෑ. building. අපි තව ටිකක් බලමු. right next one ඊළඟට බලන්න කොය කියද්දි ක කියුණාට h අකුර කියුනේ නෑ. next one rap. මේක rap. එතකොට w එක silent. next one answer v කියවෙන්නේ නෑ. answer පමණයි. next one badge. මේක ඩ අකුර කියවෙන්නේ නැහැ. next one scene දර්ශනයක්. එතකොට මේකේ C අකුර කියවුනේ නැහැ. next one island. S අකුර කියවුනේ නැහැ. the next one business. I අකුර silent. next one what. H අකුර silent. දැන් මේ ලියන්න තිබ්බට මේවා කියවුනේ කියන්නේ ලිව්වට කියවෙන්නේ නැති නිහඬ අකුරු silent letters. right? අපි තව උදාහරණ ටිකක් බලමු. දැන් බලන්න මේ ටික handsome අපි handsome කියලා කියන්නේ ඩ එක sound කියවෙන්නේ නැහැ. next one bridge මේකේ bridge කියන එකේ bridge E අකුර silent වෙනවා. E කියවුනේ නැහැ. bridge. next one castle කියනවානේ මාලිගාවට. එතකොට T අකුර silent. castle T එක කියවුනේ නැහැ. the next one cupboard. එතකොට P අකුර silent වෙනවා. P අකුර කියවුනේ නැහැ. knee දනිස්ස. K අකුර silent. K අකුර කියවුනේ නැහැ. next one calf. L අකුර silent. next one foreign. G අකුර silent. next one age. A කියවුණා J කියවුණා හැබැයි E අකුර කියවුනේ නැහැ. age. මේ වගේ තව ටිකක් බලමු. දැන් මෙතන autumn ගිම්හාන කාලය. autumn විතරයි න අකුර silent. ඊළඟට අපි හැමෝම දන්න tsunami. ඒකේ T අකුරක් මුලට ලියනකොට ලියනවා. හැබැයි කියද්දි T කියවෙන්නේ නැහැ. එතකොට T තමයි silent letters වෙන්නේ. හරි. අපි දැන් බලමු ටෙස්ට් එකක් කරලා කොහොමද මේ silent letters හොයාගෙන circle කරන්න කියලා. මුලින්ම මේ ටික ලියා ගන්න. test 1 කියලා. test 1 circle the silent letters. ඊට පස්සේ අපි දෙවනුව ඕගොල්ලෝ මේ වීඩියෝ එක pause කරලා answers ටික දාන්න. answers ටික දාලා ඊට පස්සේ
වීඩියෝ එක කන්ටිනියු කරලා බලන්න ඒ ටික හරිද කියලා. right? circle the silent letter. right. මෙන්න වචන ටික බලමු. lamb, honest, sword, Wednesday, change, match, guitar, muscle, wear, no, half, design, bridge, column. right? අපි answers ටික බලමු. right. අපි answers ටික බලමු. lamb බැටළු පැටියනේ. එතකොට lamb බ අකුර silent. බ අකුර silent. right? next one ඊළඟට honest මේක her කියවෙන්නේ නෑ. honest. එතකොට h අකුර silent. next one sword කඩුව. ඕක v කියවෙන්නේ නෑ. v අකුර silent. sword. the next one Wednesday ඩ අකුර කියුනේ නෑ. ඩ අකුර silent. Wednesday. next one change e අකුර silent. next one match match t අකුර silent. guitar u අකුර silent. the next one muscle 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 එකේ c අකුර silent. wear h අකුර silent. ඊළඟට no k අකුර silent. half l අකුර silent. design g අකුර silent. the next one bridge ඒකේ e අකුර silent. and the last one column කියනකොට n අකුර silent. right? මේවා තමයි silent letters වෙන්නේ. එතකොට කියන්නේ ලියද්දි ලියනවා හැබැයි අපි කියද්දි ප්‍රොනවුන්ස් කරද්දි මේ ටික ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ. උච්චාරණයට ගන්නේ නැහැ. හරි. එහෙනම් අදට පාඩම ඉවරයි. අපි ඊළඟ දවසේ තවත් ලෙසන් එකකින් හමු වෙමු. goodbye.